සාරංග වගේම දිනක්ෂි කියලා කියන්නේ කාගෙත් ආදරේ දිනාගත්ත රංගන ශිල්පීන් යුවලක්. ඒ දෙන්න ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සැලසුමකට අනුව කියලායි අපිට පේන්නේ. ඔන්න එයාලගේ ජීවිතේ තවත් සුවිශේෂී කඩීමක් ඊයේ සිද්ධ වෙලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සාරංග සහ දිනක්ෂි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. රටම දන්න සුන්දර යුවලක්. ඔවුන් පසුගිය කාලේ පුරාවට මුහුණ දීපු දේවල් සහ වරින් වර සමාජ මාධ්‍ය ඇතුලේ කතා අපිට මතකයි. සාරංගට නම් මේක එච්චර හොඳ වුණේ නැහැ. මොකද කයින් කසාද ගැන විවිධ කතා වරින් වර උඩට ආවනේ. ඒ කොහොම වුණත් දිනක්ෂි නම් පහුගිය කාලේ ගත කළේ ඉතාම සතුටින් වගේ තමයි දැක්කේ. සම්මාන උළෙලවල් හැම එකකම වගේ ඇය තමයි ජනප්‍රියම නිලිය වුණේ. මිනිස්සු නම් කිව්වේ සම්මාන සල්ලි වලට ගන්නවා ඇති කියලා. හැබැයි ඒ කොහොම වුණත් රටේ දහස් ගාණක් නිලියන් අතරේ ඇය තමයි ජනප්‍රියම සම්මානයට පාත්‍ර වුණේ. කොහොම නමුත් ඔන්න මේ දෙන්න කාලයක් තිස්සේ බලාගෙන හිටිය තවත් හීනයක් හැබෑ වෙලා. ඒ වෙන මොකුත් නෙමෙයි එයාලගේ අලුත් නිවහනක සිහිනය. ඒ හැඟීම ගැන සාරංග තමන්ගේ අදහස Facebook රසිකයින් සමග බෙදා ගන්නත් අමතක කරලා නැහැ. ඉවසීමෙන් බලන් හිටපු අපේ ජීවිතයේ ලොකු හීනයක් හැබෑ වුණු දවසක් කියලා ඔහු වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබ්බා ඒ ගැන රසිකයින්ට කියලා. ඉතින් පවුලේ කාගෙත් ආශිර්වාදයේ මැදින් සාරංග දිනක්ෂි වගේම චූටි චුංගත් අලුත් නිවහනට ගිහින් තිබ්බා. මේ අතරේ තව කතාවක් සමාජ මාධ්‍ය ඇතුලේ අපි දැක්කා. ඒ තමයි සාරංග කලින් හදපු ගෙදර උමාලිට දීලයි පැත්තකට වෙලා තියෙන්නේ කියලා. ඒ කිව්වේ ඔහු කසාදෙන් වෙන් වෙලා තියෙන්නේ Taman හදපු නිවස ඇයට තෑගි දීලා කියලා. ඒකේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ. සමහර විට ඒව කටකතා විතරක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ දිනක්ෂි සහ සාරංග දෙන්නගේ ඉදිරි ජීවිතයට අපි සුබ පතනවා. හීන හැබෑ වෙද්දි තියෙන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහටත් දැනගන්න ඔයාලා කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.